ගඟ පිට ඇර ගලා ගියා. නගරේ ගිලුණු දවසේ ජීවත් වෙන්න ශක්තිය දුන්න කිජියුම කුන්. චිත්‍ර තකු ෆුරුයමා සංස්කරණය කිජියුම කුන් කණ්ඩායම. ප්‍රසන්න සුළඟක් එතෑය හරහා සෞම්‍ය ලෙස හමා යනවා. මේ කඳුවලින් වට වූ කුමමොතෝ ප්‍රදේශයේ හිතොයුෂි නිම්නයයි. සුන්දර කුමගඟ නගරය හරහා යච්චු ශිරෝ බොක්ක දක්වා ගලාගෙන යනවා. කුමගඟට මුහුණලා ඇති කුඩා කන්දක කුමගවතේ නම් දේශීය අවන්හලක් තිබෙනවා. ගඟට පිහිටි උයනේ සරසා තිබෙන බොහොම විශාල කිජියුම කුන් නම් ලී යස්වෙක් අමුත්තන්ව සාදරයෙන් පිළිගන්නවා. සුබ දවසක් වේවා කිජියුම කුන්. සුබ දවසක් වේවා කිජියුම කුන්. කිජියුම ලොකු ඇස්වලින් ළමයිගේ ආචාර කිරීමට ප්‍රතිචාර දක්වනවා. කිජියුම කියන්නේ හිතොයුෂි ප්‍රදේශයේ අතීතයේ සිට ආදරයට පාත්‍ර වූ ලී සෙල්ලම් බඩුවක්. කුමගවතේ අවන්හලේ ඉන්න කිජියුම කුන්ගේ බර කිලෝග්‍රෑම් 800ක් විතර වෙනවා. දිග මීටර් 4.5යි. වසර 300ක් පමණ පැරණි දේවදාර ගසකින් සදා ඇති බව පැවසෙනවා. කුමගවතේ අවන්හලේ වැඩ කළමනාකරණය කරන්නේ සචී නෝනා. ලස්සන ස්වභාවික පරිසරයකින් ඉඳන් නගරේ ජීවත් වෙන අයයි ගමේ ජීවත් වෙන අයයි සම්බන්ධ කරන රසාවක් කරන්න ඕනේ. ඒ වගේ හීන ගැන කතා කරන කරුණාවන්ත සචීසන් රස ආහාර වලින් සහ සිනාමුසු මුහුණෙන් සංග්‍රහ කරමින් හිතොයොෂි වල ශ්‍රේෂ්ඨත්වයේ කියාපානවා. මේ අවන්හල ජනප්‍රිය වුණ නිසා ජපානයේ පුරාම ඉන්න අය එන්න පටන් ගත්තා. කිජියුම කුන් අදත් හොඳටම hina වෙනව නේද? නිතරම දවල් කෑමට එන්නේ මියකා වසන්. එයා ඉදිකිරීම් සමාගමේ සභාපති. හොඳට වාසි. මාළු ගොඩක් අහු වුණා. ඉවරෙක් වන හම මහත්මයාත් යච්චු ශිරෝ බොක්කේ ඉඳලා එනවා. කිජියුම කුන්ට කුමගවතේ අවන්හලට යන අය හමු වෙන එක කියාගන්න බැරි සතුටක්. සක් හවස සිංජි සහ චික එයාලගේ අම්මයි තාත්තයි එක්ක ආවා. ඒ වෙලාවෙ එතන මියකාව මහත්මයාත් හම මහත්මයාත් හිටියා. කිජියුම කුන් කියන්නේ වෙනස් වෙච්ච නමක් නේද? කිජි කියන්නේ ගිනි කුකුලා. උම කියන්නේ අශ්වයාද? ඒක හරියටම දන්නේ කිජියුම හදන්න ප්‍රසිද්ධ ගොන්ඩෝසිය තමයි. මහත්මයා ඒ වචන වලට හිස වැනුවා. යට හොඳට දැනුම් තේරුම් තියෙනවා. ඒක තමයි. අද රැට ගොන්ඩෝසිය වැඩ කරන තැනට යමු. නියමයි. රෑ පික්නික් එක යමු. ඉදුලන තරුවලින් බැබලෙන රාත්‍රී අහස යටින් අපි ගොන්ඩෝසිය වැඩ කරන තැනට ගියා. දැන් ඔයාලට කිජියුම ගැන ඉගෙන ගන්නද ඕනේ. ඒක නම් ඉස්සර ගෙන්ජි සහ හේයිකේ අතරේ සටනක් තිබුණානේ. ගොන්ඩෝසිය කතා කරන්න පටන් ගත්තා. සටනින් පෙරදුනි පවුලේ අය හිතොයොෂි නගරයට ඇවිත් සැඟවී ජීවත් වුණා. මේ පලා ආපු අය ළමයින්ගේ අනාගතය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරලා තද වගේම ශක්තිමත් පයින් ගස්වල ලී වලින් සෙල්ලම් බඩුවක් හැදුවා. හැඩය ගිනි කුකුලෙක් වගේ නේද? ඒ නිසා කිජියුම කියලා නම දැම්මලු. ඉංජි නිතරම හම්බ වෙන කිජියුම කුන් දිලිසෙන නිදානයක් කියලා හිතුවා. කිජියුම කුන් අපි දිහා බලාගෙන අපිව මුර කරගෙන ඉන්නවා. අයියෝ එළියට බහැලා සෙල්ලම් කරන්න කවද පුළුවන් වෙයිද? 20 අවුරුද්දේ කිරිස්ම ඍතුවේදී කුමමොතෝ වල දිගටම වැස්ස තිබුණා. එන්නම වැස්ස වැඩි වෙනවා වගේ. අසින් කනස්සල්ලෙන් වහිපාර හැස දිහා බලාගෙන හිටියා. ජූලි මාසේ 4 වෙනිදා උදේ පාන්දර
කුමගඟේ වතුර වැඩි වුණා. හිතෝයෝෂි ප්‍රදේශයට හදිසි ගම් වතුර අනුතුරු ඇඟීමක් නිකුත් කළා. සුන් ඉක්මනින් මුස්බිම් වලට හා අවතැන් කඳුරු වලට ගියා. උදේ පාන්දර ඉඳලා වැස්ස තව සැර වුණා. කඳුරේ වහලයට වැහි වතුර වැටෙන ශබ්දය නිසා කතා කරන හඬක්වත් ඇහෙන්නේ නැහැ. අයියෝ ගඟ පිටාර ගලනවා. අවසානයේදී කුමගඟේ වතුර බැම්ම දක්වා ඉක්මවා ගොස් මඩ වතුරෙන් නගරය යට වුණා. කුමගවතේ අවන්හලටත් අකාරු රිංග ලෙස මඩ වතුර ගලාගෙන ආවා. අයියෝ ගඟේ වතුර මෙහෙටම එනවා. වැරන්ඩාවේ වාඩි වෙලා හිටපු කිජියුමකු නොබෝ වේලාවකින් පිටාලගේ ජලයෙන් ගිලගත්තා. වතුරෙන් ගිලගත්ත කිජියුමකුන්ගේ ඔළුවයි ඇඟයි කඩා වැටුණු ගස් කැඩුණු ගෙවල් සහ ශීතකරණ පවා දඩස් ගාලා වැදෙනවා. ඒවා තල්ලු කරගෙන ගසාගෙන ගිය කිජියුමකුන්ට පේන්නේ වතුරේ කැරකෙන ගෘහ භාණ්ඩ සහ කැඩුණු ගස් විතරයි. කිජියුමකුන් බලාපොරොත්තු රහිතව නැවතවත් පාවෙමින් ගිලෙමින් සිටියා. මම මේ කොහෙටද ගහගෙන යන්නේ? නගරේ ජලයේ ගිලී ගියා. උස්පින්වල සහ වහලවල් උඩ බේරා ගන්නා තෙක් බලා ඉන්න අය ඉන්නවා. ජලයෙන් ගිලී ගිය ගොඩනැගිලි තුල වටිනා ජීවිත රැසක් අහිමි වුණා. සචිනෝනා මඩෙන් වැසුණු අවන්හල ඉදිරිපිට අඳුරු අහස දිහා බලාගෙන හිටියා. ඊ ලස්සන කුමගඟ කොහෙද ගියේ? කොච්චර වෙලාවක් ගත වුණාද? දැන් කිජියුමකුන්ට හදිසියෙම වතුර පැහැදිලි වෙනවා වගේ දැනුණා. මේ කොහෙද මේ? හදිසියෙම කිජියුමකුන්ගේ ඇස් ඉදිරිපිට දිලිසෙන යමක් පාවෙලා ගියා. හොඳටම බැලුවම ඒ මාළු. කිජියුමකුන්ට දන්නේම නැතුව කෑ ගැසුණා. මේ මුහුදනේ. ඒ වෙනකොට කුමගවතේ අවන්හලේ සචී නෝනා හිටියේ හරිම තෝන්තුවෙන් වගේ. ඒ ඇතුලේ පිටයි හැම තැනම මඩින් වැහිලා. කිජියුමකුන් කොහෙද ගියේ? කිජියුමකුන් නැති වුණා. සචීසන්ට ගොඩක් දුක හිතුණා. සචිසන් දුක් වේවි. හිටියොත් ඉස්සරහට යන්න බෑ. සචීසන් හිස ඔසවලා බලනකොට මියකාවසන් සවලක් අතේ තියාගෙන සිනාමුසු මුහුණෙන් බලාගෙන හිටියා. නිතරම කුමගවතේ වෙතෙන යාළුවෝ සින්ජි සහ චිකත් ඇවිල්ලා හිටියා. සචීසන්ගේ ඇස්වලින් ඉබේටම කඳුළු වැටුණා. කුමාගවතේ අවන්හලට උපකාර කරපු හැමෝටම ප්‍රතිඋපකාර කරන්න ඕනේ. දැනට මට කරන්න පුළුවන් දේ කෑම බෙදලා දෙන එක තමයි. වාසනාවට උස තැනක නවත්තලා තිබුණ කෑම ලොරියට හානියක් වෙලා නැහැ. මනින්ම මේ අයට එකතු වෙන්න බැරි රට පුරා ඉන්න අයගෙනුත් විශාල සහයෝගයක් ලැබුණා. සචීසන් ඇතුළු පිරිස උණු ඩම්ප්ලින් වලින් සුප් ආදිය හදලා කරදරයට පත් වුණ අයට යවුවා. එතකොට මඩ ගොහොරක් වෙලා තිබුණු නගරයේ ප්‍රීතිමත් හඬක් නැගුණා. උණුයි රසම රසයි. ඕ හරිම රසයි. දැනට කරන්න තියෙන දේවල් කරන එක තමයි ආපහු හිටපු තත්ත්වයට එන්න තියෙන පළවෙනි පියවර. නගරය සෙමින් යථා තත්ත්වයට පත් වෙන්න පටන් අරන් තිබුණා. ගම් වතුරෙන් සතියකට විතර පස්සේ දවසක මුහුදු රේරලේ රතු පාට ලීයක් පාවෙමින් තියෙනවා පේනවා. කිජියුමකුන්ද දන්නේ නැහැ. වෙරළ කුමගවතේ ඉඳලා කිලෝමීටර් 60ක් දුරින් තියෙන යච්චුෂුරෝ බොක්කයි. සන් ඉක්මනින් යච්චුෂුරෝ වල ඉන්න දීවරයෙක් වන හම්මසන්ට කතා කරා. හම්මසන් එයාගේ දීවර යාළුවොත් එක්ක වෙරළේ සෝදිසි කරලා බැලුවා. කිසි උමා ඉන්නේ කොහෙද? ඒ කිසි උමකුන්. ඒත් කිජියුමකුන්ගේ ඡායාවක්වත් කොහෙවත් පේන්න නැහැ. හොයාගන්න බෑනේ වඩදියත් එක්ක ගැඹුරු මුහුදට ඇදගෙන ගියාවද්ද. හැමෝම හිටගෙන ඉන්න ජටිය යට මුහුදට උඩින් තියෙන දි รา පත් ලී අතර හිදැසකින් රතු පාට යමක් පෙනුණා. අන්න ඒ කිජියුමකුන් නේද?
කිජියුම කුම්ම හම්බ වුණ බව අහපු මියකාවසන් කෑ ගැහුවා. පොඩ්ඩක් ඉන්න. ඉක්මනට ඔයාව ගන්න එනවා. වහාම දොඹකරයකට නැගලා තොටුපට්ට ගිය මියකාවසන් සමසන් ඇතුළු දීවර යාළුවොත් එක්ක කිජියුම කුන්ව ඇදලා ගත්තා. මාව ගොඩට ගන්නවා. කුමගවතේ අවන්හලට ආපහු යන්න පුළුවන් වෙයි. කිජියුම කුන්ගේ ඇස්වලින් සටසට ගාලා වැටෙන වතුර බින්දු හරියට සතුටු කඳුළු වගේ. කුන් ගොඩක් දුර තියෙන යච්චුෂුරෝ බොක්කේදී හම්බුණ පුවත ඉක්මනින්ම මිනිස්සු අතරට ගියා. කුන් ට්‍රක් රථයක නංවාගෙන කුමගවතේ අවන්හලට ආපහු අරගෙන ආවා. ඉන්දුසීයා සින්ජී චික හෙමත් දුවගෙන ආවා. දව්වට ආපු ස්වේච්ඡා සේවකයනුකිනුත් ලොකු අත්පොල සන්නාදයක් ආවා. කිජියුමකුන් අපි වෙනුවට ගම්මෝයට ගිහින් හැමතැනම තිබුණ දුෂ්කරතා ගැන හොයලා බලන්න ඇති. චීසන් කිජියුමකුන්ගේ හිස අතගාමින් කිව්වා. සමහර විට එයාට කියන්න ඕනෑ උනේ මොන දේ වුණත් අතහරින්න එපා කියලා වෙන්න ඇති. මාව ධෛර්යමත් කළාට ඔබට ගොඩාක් ස්තුතියි. සින්ජි කිජියුමකුන්ගේ තුවාල වුණ නාසය සෙමින් අත ගෑවා. මොත් සියල්ල විනාශ කරන්න තරම් ගම් වතුරක වුවත් පොඩි තුවාලයක් විතරක් වෙලා යච්චුෂුරෝ බොක්ක වෙනකම්ම ගහගෙන ආවේ කොහොමද? වගේම හැමෝම කනස්සල්ලෙන් පීඩාවට පත් වෙලා ඉන්න මහා ව්‍යසනයක් මැද්දේ මම මෙතන ඉන්නවා කියලා දන්වන්න පුළුවන් උනේ කොහොමද? යමකුන්ගේ මූණේ ඉතිරි වුණ කැලල් හිතෝයෝෂවල ප්‍රදේශයේ දීප්තිමත් අනාගතය අතහරින්න එපා යයි කියා පාන්නක් වගේ. විතරක් නෙවෙයි මොන වගේ විපතකදී වුවත් නොනැසී ජීවත් වෙන්න උත්සාහ කරන්න. දිනාගේම දිරිගැන්වීමට කිජියුමකුන් මඩ සහිත ගම් වතුරෙන් ගොඩ වෙලා ආයෙත් ආවා. විශාල ජීවත් වෙන අයට කුමගඟ ආශිර්වාදයේ සලසන මව් ගංගාවක් වගේ. ඒ වගේ ගඟක් ජීවිතවලට තර්ජනයක් එල්ල කරනවා කියලා කාට හරි හිතන්න පුළුවන්ද? මිනිස්සු දියපහර ඉදිරිපිට තුස්නිම් භූතව බලාගෙන හිටියා. ඒ වුණත් නැවතවරක් සිනාමුසු මුහුණෙන් කුමගඟ පිළිගන්නවා. ඇත්තටම කුමගඟට ආදරය කරන්න ඕන. හිතයෝෂි ප්‍රදේශය ජපානයේ පොහොසත්ම සැඟවුණු ගම්මානයයි. දෙටත් කිජියමකුන් දැස් ලොකු කරගෙන hina වෙනවා. මට ඔයාලා හැමෝමයි මගේ උපන් ගමයි ආරක්ෂා කරගන්න ඕනේ.